ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම අවලංගු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සහ ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් බෝලීය වෙළඳ පොලේ බොරු තෙල් මිල 5%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරු තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට ආසන්න වෙමින් ඩොලර් 78.82ක් ලෙස දැක්වුණා. WIT බොරු තෙල් මිලද ඩොලර් 74.24ක් ලෙස සටහන් වුණා. මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට උද්දමනකාරී බලපෑමක් ඇති කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඳවා තියෙනවා.